මායාකාරයන් ලෙස චෝදනා ලැබූ කාන්තාවන්ගේ කතාව ඉතිහාසයේ සංවේදීතම කොටසක්. මේ කාන්තාවන් අද්භූත බල සහිත භයානක චරිත නොවි බොහෝ විට හුදකලාව ජීවත් වීමට කැමැති ශාකසාර ඖෂධ ස්වභාවික ප්‍රතිකාර සහ ප්‍රායෝගික දැනුම පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබූ පුද්ගලයන් වුණා. ඔවුන් ප්‍රජාවට දේශීය සුව කරන්නන් සහ වින්නඹු මාතාවන් ලෙස සේවය කළත් ඔවුන් සතු අසාමාන්‍ය දැනුම සහ හුදකලා ජීවන රටාව සමාජයේ සැකයට හා බියට හේතු වුණා. මධ්‍යකාලීන සහ මුල් නූතන යුගයේ යුරෝපයේ පැවති දැඩි ආගමික හා සමාජ ව්‍යුහය යටතේ ඕනෑම අසාමාන්‍ය දැනුමක් තර්ජනයක් ලෙස සැලකුව අතර මේ නිසා මහලු තනිව ජීවත් වූ කාන්තාවන් පහසුවෙන් ඉලක්ක බවට පත් වුණා. අසල්වැසි ආරවුල්, ඊර්ෂ්‍යාව හෝ අස්වැන්න අසාර්ථක වීම වැනි ව්‍යසන සඳහා හේතුවක් සෙවීමේ අවශ්‍යතාවය නිසා ඔවුන්ගේ ස්වාධීනත්වය සහ වෛද්‍ය දැනුම බලයේ සිටි ආයතන විසින් යක්ෂයා සමග ඇති සම්බන්ධතා ලෙස වැරදි ලෙස අර්ථකථනය කළා. මේ අනුව ඔවුන් සතු දැනුමම ඔවුන්ව සමාජයෙන් සම්පූර්ණයෙන් කොන් කිරීමට හේතුවක් වුණා. මේ කොන් කිරීමේ ක්‍රියාවලියේ අවසානය ඉතාම කුරිරු දඩුවම් වලින් සනිටුවන් වුණා. ඉතිහාසය පෙන්වා දෙන පරිදි 1400 සිට 1770 දක්වා කාලය තුල යුරෝපයේ පුරා පුද්ගලයන් 40000ක් 60000ක් අතර සංඛ්‍යාවක් මායාකාරීත්වයට චෝදනා ලැබ මරණ දඬුවමට ලක් වුණා. ඉන් 80%ක්ම කාන්තාවන් වුණා. ඔවුන් බොහෝ විට දඩුවම් කළේ කණුවේ බැඳ පුළුසා දැමීමෙන්. දැනුම ආරක්ෂා කරගත් සාමකාමීව ජීවත් වූ මේ පුද්ගලයන්ට අත් වූ මේ ඛේදජනක ඉරණම බිය සහ නොදැනුවත්කම මත පදනම් වූ සමාජයක අඳුරු ප්‍රතිඵලය පැහැදිලිව කියාපායි.